ටීචර් අස්සනට දෙනවා පාට ළඟට. අස්සනට පාට කරන්න ඕනේ. තේරුණාද? පිට යන්න බෑ. අපි ලොකු ළමයි නේද? ටීචර් ගැන කාවා. අවන්න දැන් ලොකු ටීචර්ට පාට කරා. පාට කරා. ඔයාගේ නම මොකද්ද? සෙනු. ඔයා කොහෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? ගෙදරින්. ගෙදරින්. ඔයාලා ගෙදර තව කවුද ඉන්නේ? ඔයාලා ගෙදර තව අයියයි, අම්මයි, තාත්තයි, ආත්තයි, අයියයි, තව ගොඩක් අය ඉන්නව නේද? පොඩි අයියයි. ඔයා කන්න කැමති මොනවාද? කන්න කැමති? ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි කන්න කැමතිද? ඔයාට සින්දුවක් කියන්න පුළුවන්ද? සින්දුවක් කියන්න පුළුවන්ද? එහෙනම් සෙනුම් බබා සින්දුවක් කියන්න බලන්න. පාට පාට මාළුවා මට කියන්නකෝ. ඔයාත් එක්ක පේනාන පාට කොහෙන් ලැබුණද? පේනාදන හැටි දැක්කම වලල් සලසලා. ඔයාත් එක්ක පේනාන වලල් සලසලා මටත් හිතනවා. අනිත් ළමයි ඔක්කොම මෙයාට හොඳ ක්ලැප් එකක් දෙමු නේද? thank you. ඉස්කෝලේ නම් පොඩ්ඩක් කියමුද? කියලා කැකුළු. ඔයාලගේ ටීචර්ගේ නම දන්නවද ඔයා? එහෙනම් හයියෙන් කියන්න බලන්න ටීචර්ගේ නම මොකද්ද කියලා. ලොකු ටීචර් පොඩි ටීචර්. ලොකු ටීචර් කෙනෙකුයි පොඩි ටීචර් කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවද? එයාලා ඔයාලට ආදරේද ටීචර්? කොච්චරක් ආදරේද? ගොඩාක් ආදරේද? මේ ලස්සන බබාගේ නම මොකද්ද? ඉතින්දියා ගිට්ටා මැද ගෙදර. ඔයාව අද ඉස්කෝලේ එන්න කවුද ලෑස්ති කරේ? අම්මා. ඔයාලා ගෙදර කවුද ඉන්නේ තව? ආච්චි, තාත්තයි, අම්මයි, අයියා. අද ඉස්කෝලේ එන්න කැමතිද ඔයා? සින්දුවක් කියමුද? පාට පාට මාළුවා මට කියන්නකෝ. ඔයාට ඔය පාට ගොඩක් කොහෙන් ලැබුද? පීනායන සැටි දැක්කම වරන් සලසලා. ඔයත් එක්ක පීනන්නට මතක් හිතෙනවා. ඔයාගේ යාළුවා ලස්සනට සින්දුවක් කිව්ව නේද? අපි එයාටත් හොඳට ක්ලැප් එකක් දෙමුද? පාට කරනවා. මොකද්ද පාට කරන්නේ? බැලුම් බෝල් පාට ගන්න දන්නවද? මොකද්ද පාට? මොන පාටද? කිසිල් පාට. එහෙම පාටක් තියනවද? කිසිල් පාට කවුද කියලා දුන්නේ කිසිල් පාට කියලා? ඔය මොන පාටද අනේ? ඔය කහ පාට නේද? යාළුවාට කියලා දෙන්නේ මේ මොන පාටද? කහ පාට. ඉංග්‍රීසි වලින් yellow color. එක දවසක්
පොඩිතා මනවා යඩුවා අම්මට ඇහුණා දුවගෙන ආවා නලවා පොඩිතා නලවා ගත්තා භූමි පොඩිතා නලවා ගත්තා Johnny. Yes papa eating sugar no papa telling lies no papa open your mouth ha 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 පාසලේ ප්‍රධාන පාලිකාව වෙන AP ශිරාණි චන්ද්‍රිකා මහත්මිය දැන් අපිත් සමග රැඳී සිටිනවා. ඉතින් AP ශිරාණි චන්ද්‍රිකා මහත්මිය ඔබගේ පෙර පාසලේ ආරම්භය ගැන මොන වගේද කියන්න තියෙන්නේ? පළමුවෙන්ම මම ඉම ටීවී එකේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද හෙළ කැකුළු මුල්ලාමාවිය මධ්‍යස්ථානට පළමු වරට මෙවැනි මේ ඉම ටීවී කියන්නේ ටීවී වැඩසටහනකට මේ ආකාරයකට සහභාගී වීම ගැන මම ඇත්තටම සතුටු වෙන මගේ අනිත් ගුරුවරු වගේම දරුවන් වෙනුවෙන් කැපකිරීම කරපු ඔබතුමාලට පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙන අතර එම කාර්ය මණ්ඩලය අද ඇවිල්ලා අපිට ඇත්තටම සතුටුදායක වැඩසටහන් කිහිපයකට සහභාගී වෙලා දරුවන් සමග සහභාගී වීම ගැන මං ප්‍රථම වරට ස්තුතිවන්ත වන අතර පෙර පාසලේ මූලාරම්භය කියන්නේ මම දරුවන් 5-6 දෙනෙකුගෙන් ආරම්භ කර මෙන් පෙර පාසල අද වෙනකොට ළමුන් 45 දක්වා වැඩි කිරීමක් කරගෙන තියෙනවා මම මේ වෙනකොට. ඉතින් මගේ ගුරුවරුන්ගේ දක්ෂතාවය තමයි මේ දැන් අද අපිට එළිදැක් වෙන්නේ. හැම අවුරුද්දේකම දරුවන් 20ක් 22ක් වගේ මම විධිමත් පාසලට මුදා හරිනවා. ඒ කියන්නේ යවනවා. ඉතින් ඒ දරුවා හරි ක්‍රියාශීලී. ඒ දස්කම් විස්කම් අද ඔබ සියලු දෙනාටම දැක ගන්නට ඉම ටීවී එකෙන් ඇවිත් මට මේ ඒ දරුවන්ගේ දස්කම් විදහා දක්වලා ඔවුන්ගේ නැටුම් ගැයුම් ක්‍රීඩා ක්‍රියාකාරකම් සියල්ලම දැක බලාගත්තා. ඉතින් මං හිතනවා අපිටත් මෙවැනි වැඩසටහන සහභාගී වීම සතුටක් වගේම තවත් පෙර පාසල් වල දරුවන් සහභාගී කරගෙන මෙවැනි වැඩසටහන් කිරීමට ඉම ටීවී එකේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මන් නිහඬ වෙමි.